Hi everyone, I'm Hirun. Hi everyone, I'm Devin. ඉතින් හිරුන් අපි කොහින්ද පටන් ගන්නෙ? අපි උදිත දිව්‍යප්‍රිය මේ කියන පුද්ගලයාත් එක්ක අපි වැඩ කරන්නේ මොනවද? වැඩ කරන්න ගත්තේ කවදින්ද? මම කැමති ඔයා පටන් ගන්නවා නම් හරි ඒ කියන්නේ මම හිතන්නේ මුලින්ම අපි කියන්න ඕනේ මේ අපි සෙට් වෙලා ඉන්න වැඩේ මොකද්ද කියන එක. මම දෙවීන් ඇතුළු අපේ තව කීප දෙනෙක් ඉන්නවා. අපි ටීම් එකක් ඉන්නවා. අපි බුක් ප්‍රොජෙක්ට්ස් කීපයක උදිතයියත් එක්ක දෙවීන් කිව්වා වගේම රිසර්ච් ඇසිස්ටන්ට් විදිහට කටයුතු කරනවා. උදිතයියා තමයි මේ නෝත විදිහට ඒ පොත්වල කටයුතු කරන්නේ. ඒතකොට උදාහරණ විදිහට කියනවා නම් මේ වෙදී ලංකාව 2019 22 23 කාල පරාසය ඇතුළේ අපි මුහුණ දීපු ආර්ථික අර්බුදය ඇතුළේ කී රෝල් එකක් ප්ලේ කරපු අමාත්‍යවරයෙක් ගැන පොතක් ලියවෙමින් තියෙනවා. ඒ වගේම ලංකාවේ හිටපු විශිෂ්ට කතුවරයෙක් මාටින් වික්‍රමසිංහ ගැන පොතක් ලියවෙමින් පවතිනවා. ලංකාවේ කලාවට සම්බන්ධ තවත් විශිෂ්ට චරිතයක් සුමිත්‍රා පීරිස් ගැන පොතක් ලියවෙමින් යනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් ගැන පොතක් ලියවෙමින් යනවා. තව ව්‍යාපාර ශේෂ්ත්‍ර කීපයකම ව්‍යාපාර තියෙන ලංකාවේ ඉන්න ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක් ගැන පොතක් ලියවමින් පවතින. ඒ වගේ මේ බුක් ප්‍රොජෙක්ට්ස් කීපයක් සමාන්තරව යනවා. ඉතින් මේ බුක් ප්‍රොජෙක්ට්ස් හැම එකේම අඩු හෝ වැඩි වශයෙන් අපි හැමෝම රිසර්ච් ඇසිස්ටන්ට්ලා විදිහට වැඩ කරනවා. අනිත් පැත්තට මේ අපි මේ වැඩ කරන්නේ උදිත අයියා එක්කනේ. උදිත අයියා මුලින්ම හම්බෙන්නේ කොහොමද අපි දෙන්නට සහ අපි මේ වැඩේ උදිත අයියා එක්ක කරන්න පටන් ගන්න කොහොමද? ඔව් මම හිතන්නේ මේ අත්දැකීම අපි දෙන්නටම පොදු අත්දැකීමක්. අපි දෙන්නම අපේ කොලෙජ් මැගසින් එකේ එඩිටර්ස්ලා විදිහට හිටියා 2024 දී. 2024 ගිය අවුරුද්දේ. ඉතින් ඒ මැගසින් එකෙන් පස්සේ තමයි අපි දෙන්නටම මේ උදිත අයියත් එක්ක වැඩ කරන්න සෙට් උනේ. ඒ අපි පටන් ගද්දි හිතුවේ අපිට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ ඇත්තටම. මං කිව්වොත් රිසර්ච් ඇසිස්ටන්ට්ලා කියන්නේ මොකක්ද, අපිට මොනවද කරන්න තියෙන එක ගැන අපිට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි අපි උදිත අයියත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපිට තේරුණා මේක වෙනම අර අපේ වශයෙන් ඔයා කිව්වා වගේ මේක වෙනම ආතල් එකක්. හරිද? මම එහෙම කිව්වොත් වැරදි නෑ. මොකද අපිට එක ශ්‍රේෂ්ඨක විතරක් මිනිස්සු නෙවෙයි. ඔයා කිව්වා වගේ ව්‍යාපෘති ගණනාවක් කරන උදිත අයියත් එක්ක මේ වෙලාවේ කලාව, ඒ දේශපාලනය, හැන ෆීල්ඩ් එක මිනිස්සුන් අපිට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අපි එක ෆීල්ඩ් එකට විතරක් අර කොටු වෙලා නැහැ. අපිට ගොඩක් මිනිස්සුන් හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක දැනගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ වටිනම දේ අපි මේ රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට කරන වැඩේ තියෙන අපිට. ඒකටම තව පොඩි දේවල් කීපයක් එකතු කරනවා නම් දැන් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් කියලා කිව්වට පස්සේ දැන් අපි දෙන්නම් මේ වෙද්දි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. මම ශ්‍රී ලංකා නීති විද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. දෙවීන් KDU එකේ නීති ඉගෙන ගන්න ගමන් ඉන්නේ. එතකොට අපි වෙනම අධ්‍යාපනය ලබන ගමන් ඉන්න හින්දා අපිට ෆුල් ටයිම් මොකක් හරි රැකියාවකට කමිට් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි දැන් රිසර්ච් ඇසිස්ටන්ට් වගේ එකකට ආවට පස්සේ අපිට වැඩ කරන්න කියලා ෆික්ස් වෙලාවල් නැහැ. ඩෙඩ්ලයින්ස් තියෙනවා. ඩෙඩ්ලයින්ස් වලට කලින් වැඩ කරන්න ඕනේ. ඒක හරි. හැබැයි අපිට එහෙම වැඩ කරන්න ෆික්ස් වෙලාවල් නැහැ. එක එකක්. අනිත් පැත්තෙන් දෙවින් කිව්වා වගේ කේක ශේෂ්ත්‍රවල අපිට වැඩ කරන්න හම්බ වෙනවා. ඒ වල එක්ස්පෝෂර් එක හම්බ වෙනවා. තුන්වෙනියට අනිත් පැත්තෙන් අපිට මේ හැමදාම අලුත් එක්ස්පීරියන්ස් එකක්. අලුත් මිනිස්සුන් හම්බ වෙනවා. දේශපාලකයන් වෙන්න පුළුවන්, කලාකරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ශේෂ්ත්‍රවල මිනිස්සුන් අපිට හම්බ වෙනවා. අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ හැමදාම එකම දේ කරනවට වැඩිය දවසින් දවස වෙනස් දේවල් කරන්න මිනිස්සු කැමතියි. ඉතින් ඒ හින්දා මේක රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා කියන්නේ ඒ වගේ දවසින් දවස වෙනස් අලුත් එක්ස්පීරියන්ස් හම්බ වෙන වැඩක්. දෙන් කිව්වා වගේ ආතල් වැඩ. ඒ හින්දා තමයි මේ අපි මේ වැඩේ ඇතුළේ ඉන්නේ. ඉතින් ඉවර කරන්න කලින් දෙවින් මේ දැන් අපි අර මුලදී කියද්දි ඇත්තටම සමහර ඒ වගේ නම් කිව්වේ නැහැනේ මේ කාගේද අපි මේ පොත ලියන්නේ. මම හිතන්නේ ඒක අපි ඉස්සරහට කියමු. මේ ඔයගලන්ට දැනගන්න පුළුවන් අපි මේ කරන දේවල් මොනවද කියලා. අපිත් එක්ක ඉන්න ඔයගලන්ට දැනගන්න පුළුවන්. අපි ඔයගලන්ව අප්ඩේට් කරනවා. ඔයගලන්ට දැනගන්න පුළුවන් අපේ වීඩියෝස් through TikTok, YouTube. අපි මේ මොනවද කරන ප්‍රොජෙක්ට්ස්, ඒවයි තියෙන ඉම්පෝර්ටන්ස්, ඒවයි තියෙන කී පොයින්ට්ස් ඔයගලන්ට දැනගන්න පුළුවන්. මම හිතන්නේ ඒ ටික අදට ඇති. අපි පස්සේ දවසක අයි තව කතා කරමු මේක ගැන. එහෙනම් thank you. See you.